ආයිබෝවන් තෙරුවන් සරණයි. ඖෂධී ජ්‍යොතිෂ නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම ජ්‍යොතිෂවේදී උදේශ් චානක. පළවෙනිම ඔබට 2026 අප්‍රේල් මාසය තුල සූර්යා හෙවත් ග්‍රහලව රජතුමා වන රවි ග්‍රහතුමන් මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීමත් සමග උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද ජයෙන් ජයම වන වාසනාවන්ත සියලු සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි එහෙනම් බලමු 2020 අප්‍රේල් මාසය තුල මේෂ ලග්න හිමි ඔබගේ මාසික පලාඵල කොහොමද කියලා. පළමුවෙන්ම මම මතක් කළ යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේෂ ලග්න හිමියන්ගේ පොදු පලාඵලයක් බවත් ඔබට සුවිශේෂී වූ ඔබට අනන්‍ය වූ ඔබගේ පෞද්ගලික පලාඵල කථනයක් සඳහා වෘත්තීය ජ්‍යොතිෂවේදියෙකු හමු වී ඔබගේ ජන්ම පත්‍රය නිවැරදිව පරීක්ෂා කරවා ගන්නා මෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මම මේ කතා කරන පලාඵලය ඔබගේ ජන්ම පත්‍රයේ ග්‍රහයන්ගේ බල දුබලතා අනුව ග්‍රහ සංයෝග ග්‍රහ දෘෂ්ටි ග්‍රහ ගෝචරය විශේෂයෙන් ඔබ ගත කරන මහ දසාවන් අතුරු දසාවන් අනුව අඩු වැඩි වශයෙන් ඔබට ඍජුව වක්‍රාකාරයෙන් ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ඒ ගැනත් මතක් කරන ගමන්ම අපි දැන් බලමු අප්‍රේල් මාසය තුල මේෂ ලග්න හිමියන්ගේ කේන්ද්‍රය තුල ග්‍රහයන්ගේ ඒකරාශී වීම තැන්පත් වීම කොහොමද කියලා. විශේෂයෙන්ම මේෂ ලග්නයේ තුල ලග්නයේ තුලම පස්වැන්නාධිපති රවි ග්‍රහයා උච්ච බලයෙන්ද සිකුරු ග්‍රහතුමන්ද ලග්නයේ තුල ඒකරාශී වෙලා ඉන්නවා. දෙවැන්න තුල යුරේනස් ග්‍රහයාද තුන්වැන්න තුල ගුරු ග්‍රහතුමන්ද පස්වැන්න හෙවත් සිංහ රාශියේ කේතු ග්‍රහතුමන් මූලට්‍රික වනවද 11 වැන්න වන අයස්ථානයේ කුම්භ රාශියේ රාහු ග්‍රහතුමන් මූලට්‍රික වනවද ඔබගේ කේන්ද්‍රයේ 12 වැන්නේ කුජ ග්‍රහතුමන්ද සමගින් බුධ ග්‍රහතුමන්ද සෙනසුරු ග්‍රහතුමන් හා නෙචුන් ග්‍රහතුමන්ද චතුර් සංයෝගයක් සාදමින් 12 වැන්න තුල ඒකරාශී වී ඉන්නවා. මේ අනුව මේෂ ලග්න හිමි ඔබට මතක් කළ යුතු සුවිශේෂී කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔබට සෙනසුරු ග්‍රහතුමන් මගින් ඇතිවන ලග්න ඒරාෂ්ටක තත්ත්වයක් පුරා අවුරුදු 7මාරක කාලයක් ඔබට විපාක දීමට නියමිතයි. මෙම ඒරාෂ්ටක අපල තත්ත්වය මගහරවා ගැනීමට කළ යුතු වත්පිළිවෙත් මම මේ වීඩියෝ එකේ අවසානයේ සඳහන් කරන නිසා මේ වීඩියෝ එක ස්කිප් නොකර ඉතා අවධානයෙන් අහන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේෂ ලග්න හිමි ඔබට අප්‍රේල් මාසයේ ඉතා සුවිශේෂී මාසයක් වන බව නොඅනුමානයි. මන්ද ඔබට ඉතාමත්ම යහපත් ධනයෝගයන් ධන වාසනාවන් අප්‍රේල් මාසයේ පුරාවටම ක්‍රියාත්මක වන බවට පෙනී යනවා. විශේෂයෙන්ම ලොතරැයිපත් ජයග්‍රහණ ලැබීම, හදිසි ධනලාභ ලැබීම, තැන්පත් ධනයේ වර්ධනය ඇතිවීම, ඔබ මෙතෙක් පැවති මූල්‍යමය දුෂ්කරතාවයන් අඩුවීම, අලුත් ආයෝජන අවස්ථා ඔබට හිමිවීම, අලුත් ව්‍යාපාරික අවස්ථා ඔබට හිමිවීම, ධන වාසනාවන් වගේම සුවිශේෂී කටයුතු සාර්ථක කර ගැනීමට ඔබට අවශ්‍ය කරන ඒ උද්‍යෝගය මෙතෙක් කල්ගේ අතපසු වුණු වැඩ රාජකාරී තියෙනවා. ඒවා ඉතාමත් උද්‍යෝගයෙන් නව ජවයක් ලබාගෙන නව පන්නරයක් අරගෙන ඔබට මේ සියලු කටයුතු සාර්ථක කර ගැනීමටත් සුවිශේෂී වශයෙන්ම ඔබට මෙම මාසය තුල මූල්‍යමය දුෂ්කරතා මගහරවාගෙන සුවිශේෂී වූ ධන වාසනාවන් ලබා ගැනීමට අවස්ථාව උදාවන බව මම සතුටින් කියන්න කැමතියි. ඒ වගේම විදේශගත වීමට බලාපොරොත්තු වෙනවා නම් ඔබ අප්‍රේල් මාසය තුල විදේශගත රැකියාව සඳහා යනවා නම් උසස් අධ්‍යාපනය සඳහා හෝ සංචාරයන් සඳහා විදේශගත වෙනවා නම් ඔබට මේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වන සුබඵල දෙන මාසයක් බවත් කිව යුතුයි. ඒ වගේම අප්‍රේල් මාසය තුල ඔබට සමාජයේ උගත් පුද්ගලයන් හෝ වැදගත් හෝ රජයට සම්බන්ධ කෙනෙකු සමග නව ප්‍රේම සම්බන්ධතා ඇතිවීමත්, ඔබ විවාහ අපේක්ෂාවෙන් සිටින කෙනෙකු නම් ඔබට ඉහත සඳහන් කළ පරිදි රජයට සම්බන්ධ වැදගත් නායකත්ව ගති පැවතුම් ඇති මූල්‍යමය අතින් ශක්තිමත් සහකාරකව හෝ සහකාරියක සමග විවාහ ජීවිතය එළඹීම වැනි ඉතාමත් සුබඵල දෙන නව මංගල යෝග උදාවන විවාහ අපේක්ෂාවන් ඉටුවන මාසයක් කියලා අපිට මේ අප්‍රේල් මාසය පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබ අධ්‍යාපනය ලබන දරුවෙකු නම් ඔබගේ සියලු අධ්‍යාපනික කටයුතු ඒ වගේම ප්‍රාර්ථනාවන් ඉෂ්ට සඵල වන නව අධ්‍යාපනික අවස්ථා සඳහා දොරටු විවර වන පොතපතට ආසාව ඇති කරන අධ්‍යාපනය දැනුම සෙවීමට ආසාව වැඩි කරන උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට හැකියාව උදා කරන ඒ වගේ සුවිශේෂී වූ අධ්‍යාපනික අවස්ථාවන් ලැබෙන ඔබගේ අධ්‍යාපන කටයුතු සමස්තයක් වශයෙන් සාර්ථක වන මාසයක් කියලා අපිට මේ අප්‍රේල් මාසයේ පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේ වීඩියෝ එකේ මුලින් පටන් ගනිද්දී කිව්වා වගේ මේෂ ලග්න හිමි ඔබට සෙනසුරු හෙවත්
ශනි ග්‍රහතුමන් ඔබගේ ලග්නයේ 12 වැනි රාශියට පැමිණීමත් සමග ඇති වෙලා තිබෙන ලග්නයේ රාශික තත්ත්වය සඳහා ඔබට මුහුණ දීමට සිදු වෙනවා. එය 2025 සිට ඉදිරියට අවුරුදු 7මාර්ක කාලය සඳහා ඔබට සුබ අසුබ ඵල මිශ්‍රව ලැබීමට නියමිතයි. ඒ වගේම ඔබගේ ජන්ම පත්‍රයේ අරගෙන බලන්න. ඔබගේ ජන්ම පත්‍රයේ 12 වෙනි රාශියේ සඳු ග්‍රහයා සිටිනවා නම් ඔබට ඒ ලග්න ඒ රාශික තත්වයක් වගේම ජන්ම ඒ රාශික අපල තත්වයක් මුහුණ දීමට සිදු වෙනවා. මේ ග්‍රහ බලපෑම් මත ඔබට ධන යෝගයක් ක්‍රියාත්මක වුවත් මේ අප්‍රේල් මාසය තුල මෙම අයහපත් ඒ රාශික අපල තත්වය නිසා වියදම් පාර්ශ්වය වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පාදවලට අනතුරු ඇතිවීම, පාදවල ඇතිවන සුව නොවන තුවාල ඇතිවීම, කල්පවතින රෝග ඇතිවීම, උණ රෝග, ඇස් වල ආබාධ ඇතිවීම, උදරය සම්බන්ධ රෝග උස්සන්න වීම වැනි රෝග ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ශල්‍ය කර්ම වලට මුහුණ දීමට සිදුවීම. ඔබ විදේශගත වනවා නම් ඔබ අනිවාර්යයෙන්ම සැලකිය යුතුවත් වන්න ඔබගේ ලියකියවිලි සම්බන්ධ නැත්නම් ඔබට නීතිමය ගැටලු ඇති වෙන්න පුළුවන්. පොදුවේ බොහෝ දුරට නීතිමය ගැටලු ඇතිවීමේ තත්ත්වයක් තමයි මේෂ ලග්න හිමියන්ට මෙම චතුර් සංයෝගයත් එක්ක ඇති වෙන පුළුවන් අයහපත් බලපෑම. ඒ වගේම ඒ රාෂ්ටකයේ බලපෑම නිසා ඒ වගේම මතක් කළ සුවිශේෂී කාරණය තමයි ඔබ මේ වන විට කුජ හේවත් අඟහරු ග්‍රහතුමන්ගේ, සෙනසුරු හේවත් ශනි ග්‍රහතුමන්ගේ හා රාහු වැනි ග්‍රහතුමන්ලාගේ මහ දසා අතුරු දසා ගෙවන අය නම් ඔබ පෙරටත් වඩා මේ පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කරන්න ඕන. මොකද මේව දසාවන් ගෙවන අය නම් ඔබට මේ දසා තුලින් හා ග්‍රහයන් තුලින් ඇතිවන ඍජු බලපෑම හා වක්‍ර බලපෑම ඔබට ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ ජීවිතයේ සුවිශේෂී සිදුවීම් ඇති වෙන්න පුළුවන් නිසා ඔබ අනිවාර්යයෙන් මේ පිළිබඳව සැලකිලිමත් වීම වටිනවා. මේෂ ලග්න හිමි ඔබට සෙනසුරු ග්‍රහතුමන් වගේම ඒ රාශික අපල තත්වයන් වගේම අනෙකුත් ග්‍රහයන් මගින් ඇති වෙලා තිබෙන අපල දෝෂ වැනි තත්වයන් මගහැරවා ගැනීමට නම් ඔබ අවධානයෙන් කටයුතු වලින් ඈත් වී සිටීම, ඒ කියන්නේ අවදානම් කටයුතු වලින් ඈත් වී සිටීම, උදේ හවස ඔබට හැකියාවෙන් තිසරණ සහිත පන්සිල්ගෙන පිරිස් සූත්‍ර ආදී සජ්ජායනා කරලා අවසානයේ විෂ්ණු කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කිරීම, සෙත් කවි කියවා ගැනීම, විශේෂයෙන්ම ඔබ ඒ රාෂ්ටක අපල තත්ත්වයකින් පීඩා විඳිනවා නම්, කරදර දුක් විඳිනවා නම් එම කරදර දෝෂ ගැටලු තත්ත්වයන් දෝෂ තත්ත්වයන් මගහරවා දෙනමෙන් ඉල්ලා සිටිමින් විෂ්ණු දෙවියන්ට පළතුරු 7ක් සමග ගෙඩි පළතුරු පූජාවක් තැන්පත් කරලා කන්නලව් කර ආශිර්වාද ලබා ගැනීමත් මෙම ඒ රාෂ්ටක අපල තත්ත්වය මගහරවා ගැනීමට ඔබට බෙහෙවින් උපකාර වෙන්න පුළුවන්. ඒ වගේම ගිතෙල් මිශ්‍ර කිරිබත් වැනි ආහාර කපුටන්ට ලබා දීම, පාදවල ආබාධ ඇති වගේම දුගී මැගී යාචකයන්ට ආහාර පාන ආදී ලබා දීම, ගිලන් භික්ෂූන් වහන්සේලාට බෙහෙත් ඖෂධ ආදී ලබා දීම, උදව් උපකාර කිරීම, විහෙර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම හෝ ඉදි කිරීම සඳහා උදව් උපකාර කිරීම, විශේෂයෙන් ඔබට පැළඳිය හැකි යන්ත්‍රයක් ලෙස විෂ්ණු අගෝරේ යන්ත්‍රය, ඒ වගේම නවගුණ යන්ත්‍රය, අභිසම්විධාන යන්ත්‍රය, දසදිසා යන්ත්‍රය පෙන්වා දෙන්න පුළුවන්. ඔබට පුළුවන් නම් සෙනසුරාදා දින 7ක් බෝධි පූජා පවත්වා ඒ අවසානයේ දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත්, ඒ වගේම බණ භාවනා කටයුතු සඳහා වැඩි වශයෙන් අවධානය යොමු කර එම අප්‍රේල් මාසය තුල ධාර්මික ජීවිතයක් ගත කිරීම මගින් ඔබට මම ඉහත සඳහන් කර ඒ රාෂ්ටක අපල තත්ත්වයේ වගේම වෙනත් ග්‍රහතුමන්ලාගෙන් ඇතිවෙන ඒ රාෂ්ටක අනිකුත් අපල තත්ත්වයන් මගහරවා ගැනීමට මෙම වැත් පිළිපෙත් ඉතාමත් ප්‍රයෝජනීය වන්න පුළුවන්. ඒක නිසා මේ හැකියාවරින් මේ කටයුතු කරන මෙන් මම ඉල්ලා සිටිනවා. මම මේ වීඩියෝ එකේ කලින් මතක් කළා ඉතා වැදගත් දෙයක් තියෙනවා. මේ තමයි මේ වීඩියෝ එකේ මම කතා කරේ මේ මේෂ ලග්න හිමියන්ගේ අප්‍රේල් මාසය තුල පොදු බලාපලයක් විතරයි. ඒ වගේම ඔබට සුවිශේෂී ඔබට පෞද්ගලික බලාපලයක් දැන ගැනීමට අවශ්‍ය නම් වෘත්තීය වශයෙන් ජ්‍යොතිෂ කටයුතු කරන වෘත්තීය ජ්‍යොතිෂ වේදිකු ලබා ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගන්නා මෙන් මම ඉල්ලා සිටිනවා. ඒ වගේ මම ඉහත සඳහන් කළ සුභ අසුභතාවයන් ඔබගේ ජන්ම පත්‍රයේ ග්‍රහයන්ගේ බල දුබලතා අනුව, ග්‍රහ සංයෝග, ග්‍රහ දෘෂ්ටි අනුව ඔබට ඇති වෙලා තිබෙන ඒ රාෂ්ටක තත්ත්වයන් අපල තත්ත්වයන් මත ග්‍රහ ගෝචරය අනුව, ඔබ දැනට ගත කරන මහ දසා අතුරු දසා අනුව, ඒ වගේම ඔබගේ චිත්ත ශක්තිය අනුව, ඒ වගේම ඔබ ගත කරන ධාර්මික ජීවිතය අනුව,
මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්, අඩු වැඩි වශයෙන් ඔබට බලපාන්න පුළුවන්. නමුත් මම ඉහත කතා කරපු, ඉහත සඳහන් කරපු මේ පොදු පලාපලය වුණත් ඔබට ඍජු හෝ වක්‍රාකාරයෙන් බලපාන්න පුළුවන් නිසා ඔබ මේ වීඩියෝ එකේ තියෙන වත්පිළිවෙත් ඔබට හැකි අයුරින් කරන මෙන් මම ඉල්ලා සිටිනවා. මේ වීඩියෝ එක අවසානයේ දක්වා වීඩියෝ එක නැරඹුවට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.